ලෝකෙම එක වෙලා ටෙස්ට් වඩ ගෑන්න වඩ දෙකම අරන් දීලා රටට ආදරේ හින්දා රට ඇතුලේ මොන හරි කරන්න ඕනේ මේ රට ගොඩ ගන්න බෑ බලාපොරොත්තු තියාගෙන හිටියට ඇත්තටම රටේ තත්ත්වෙ එච්චර යහපත් නෑ. ලංකාවේ ශිෂ්‍යයෙකුගේ නමින් තරුවක් ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් දී පැවති ඉන්ටෙල් ජාත්‍යන්තර විද්‍යා ඉංජිනේරු ප්‍රදර්ශනයේ ඉලෙක්ට්‍රික් ඉංජිනේරු අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත. ඔහු එම සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ නමින් තරුවක් නම් කිරීමට නාසා ආයතනය කටයුතු කර ඇති බව පැවසේ. එම තරගය සඳහා රටවල් 76ක් නියෝජනය කරමින් 1500කට වැඩි පිරිසක් සහභාගී වී ඇත. ඇවිල්ලා කතා කරා මෙන්න මෙහෙම පේටන්ට් එක දෙන්න ඔයාට මෙච්චරක් දෙන්න අපි ළමෙක් හදලා තාත්තා කෙනෙක් වශයෙන් එයා විකුණන්න බෑ අම්මා නංගි ළඟ ඉන්න ගමන් සිකියුරිටි ජොබ් එකක් කරනවා ජීවත් වෙන්න රස්සාවක් කරන්නත් මට මනක් කල්පිත දේවල් හැබෑ කිරීමේ සීනියක් තමයි තියෙන්නේ පිටරට යන්න පළවෙනි තරගයට තේරෙන්න ලබන්න වාහනේ ලැබුණා මේ කෙනෙක්ගේ යන්න අතේ සල්ලි නෑ අතේ තිබුණ සල්ලි දීලා තමයි හරි මෙයා ඔය තරගෙට කැමති මහත්තයෙක්ගේ පුතෙක් වගේ මේකක් හැදුවා නම් චන්ද්‍රිකාවකුත් යවලා රටට වගේම අපිටත් වෙන ගිහිල්ලා වැඳලා ඉල්ලන්න මේ වගේ දක්ෂේ අකාලේ පරවෙලා යන්න දෙන්න එපා මේ පුබුදු කපුගේ නාසයිකේ තරුවක් අහසේ නම් කරපු අද තරුව දිහා බලාගෙන පසුතැවෙන රජරට කොල්ල එහෙම කිව්වොත් හරිද හරි